සුබෝදෑසනක් වේවා සියලු දෙනාටම. ප්‍රේම උල්පත දේවස්ථානයේ අපි අද දවසේ ඔබට කතා කරන්නට තීරණය කරා ශුද්ධ යොහාන් 11 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදයේ සහ 45 වෙනි පදයේ තුලින්. නැවත වාරයක් ශුද්ධ යොහාන් 11 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදයේ සහ 45 වෙනි පදයේ තුලින්. ඒ සඳහන් වෙනවා යේසුස් වහන්සේ නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නෙහිය කියා මා කීවා නොවේදයි ඈට කීසේක. යේසුස් වහන්සේ කියනවා නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නෙහිය. නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නෙහිය. ඒ වගේම 45 වෙනි පදයේ සඳහන් වෙනවා එබැවින් මරියා වෙතට ආවා වූ යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් යේසුස් වහන්සේ කළ දෙය දැක උන්වහන්සේ කෙරෙහි අදහගත්තෝය. උන්වහන්සේ කළ දෙය යේසුස් වහන්සේ කළ දෙය දැක උන්වහන්සේ කෙරෙහි අදහගත්තෝය කියලා. ප්‍රේමවන්තයනි, මෙහි අදහස පැහැදිලි කරොත් යේසුස් වහන්සේ කිව්වා වගේම නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේ කරන්ට යන දේ ඔබ දකින්නට යනවා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව නුඹ විශ්වාස කළොත් යේසුස් වහන්සේව දෙවියන් වහන්සේගේ මහිමය ඔබ දකින්නට යනවා. යේසුස් වහන්සේ විශ්වාස කළොත් උන්වහන්සේ කරන්ට යන දේ, ඔබේ ජීවිතේ කරන්ට යන දේ ඔබ දකින්නට යනවා. එය වෙන විදිහකට කිව්වොත් ඔබ යේසුස් වහන්සේව විශ්වාස කරොත් උන්වහන්සේ කරන්ට යන දේ ඔබේ ජීවිතේ ඔබ දකින්නට යනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ මහිමය ඔබ දකින්නට යනවා. ඒ නිසා අද දවසේ මාතෘකාව විදිහට අපි තෝරගත්තා නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නේය කියලා. ප්‍රේමවන්තයනි, දෙවියන් වහන්සේගේ වචන ලියවිලි අපි අධ්‍යයනය කරලා බලනකොට අපි දැකලා තිබෙනවා උන්වහන්සේ යක්ෂාවේශ වූ මිනිස්සු එයින් පීඩා විඳින්න ඉන්නකොට එයින් නිදහස් වෙලා උන්වහන්සේගේ ක්‍රියාව දැකලා උන්වහන්සේ කරපු දේ දැකලා උන්වහන්සේගේ මහිමය දැක්කා. ඔවුන් ඉතා සමාදානයෙන් ප්‍රීතියෙන් උන්වහන්සේගේ මහිමය තුල ජීවත් වුණා. ඒ වගේම කුෂ්ඨ රෝගී, අපි දන්නවා කුෂ්ඨ රෝගී හැදුනම ඒ වේදනාව තියෙන කෙනා දන්නවා මොනතරම් අමාරුද කියලා. මුළු ශරීරයේම කුෂ්ඨය තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුෂ්ඨය හැදුනට පස්සේ මුළු ශරීරයේ කසමින් ජීවත් වෙනවා. ඒක හරි අමාරුයි. නමුත් උන්වහන්සේව විශ්වාස කරපු අය ඒ කුෂ්ඨ රෝගීන් සුව වෙලා උන්වහන්සේගේ මහිමය දැක්කා. ඒ වගේ මාංශභාග රෝගීන්, ඔවුන්ට ඇවිදින්න බෑ. ඔවුන් වැඩ කටයුතු තනියෙන් කරගන්න අමාරුයි. හරි වේදනාවෙන් සිටිය මිනිස්සු දෙවනසික වචනේ කියනවා යේසුස් වහන්සේව දැකලා, යේසුස් වහන්සේව විශ්වාස කරලා, උන්වහන්සේ කරපු දේ දැකලා උන්වහන්සේගේ මහිමය දැක්කා. අංශභාග රෝගීන් නැගිටලා ඇවිදිනකොට උන්වහන්සේ කරපු දේ දැක්කා සහ උන්වහන්සේගේ මහිමය දැක්කා. ඒ වගේම මහලේ රෝගී ස්ත්‍රිය අවුරුදු 12 මහලේ රෝගිය නිසා පීඩා වින්දා. කරන්න පුළුවන් හැමදේම කරා. ඇගේ සියලු මුදල් වියදම් කරා. නමුත් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. නමුත් උන්වහන්සේව විශ්වාස කරා. එවිට ඇය ඒ රෝගයෙන් නිදහස් වුණා. ඒ මහිමය, ඒ අනුභවය ඇය දැක්කා. ඇය ඒන් සුවය ලැබුවා. ඒ වගේම හන්නා දරුවෝ නැති නිසා තද වේදනාවට පත් වුණා. හන්නට දරුවෝ නැති නිසා අසල්වාසියෝ ඇයට පීඩා කරා. ඇය වේදනාවට පැමිණෙව්වා. ඇය ගොඩාක් වේදනාවෙන් හිටියේ. නමුත් ඇය දෙවියන් වහන්සේව විශ්වාස කරා. එවිට දෙවියන් වහන්සේගේ ක්‍රියාව අත්දැක්කා. ඒ වගේම උන්වහන්සේගේ මහිමය දැක්කා විශ්වාස කරපු නිසා. ඇයට දාව ඉපදුනා සාමුවෙල් නම් අනර්ග පූජකයා. රජවරුන්ට පවා ආශිර්වාදයක් වෙච්ච
රජරුම් පවා රජකමට ආලේප කරපු ඒ අනර්ග පූජකයා ඇයට දාව උපද්දවන්නට තරම් ඉපදෙන්නට තරම් දෙවියන් වහන්සේ ඇගේ ගර්භයට ආශිර්වාද කරා. නැති දේ ඇති කරන්නට දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. ඒ වගේම මීමැස්මර රෝග හැදිච්ච ළමයි මීමැස්මර රෝගය නිසා එක වතුරට වැටුණොත්, ගින්නට වැටුණොත් ඒ රෝගය නිසා උන්ට හරි අමාරුයි බේරෙන්නට. මීමැස්මර රෝගය ගැන ඔබ දන්නවා ඇති. අත්මිටි මොළවගෙන, දත්මිටි කාගෙන නේද කටින් සෙම වැක්කිරෙමින් එවැනි වේදනාවෙන් ජීවත් වෙන අය මොනතරම් ලෝකයේ සිටිනවද? නමුත් බයිබලයේ වෙනසික වචනේ කියනවා මීමැස්මර රෝගකාර ළමයි සුව වෙච්ච අවස්ථා, මීමැස්මර රෝගීන් සුව වෙච්ච අවස්ථා ප්‍රේමාන්තේනි උන්වහන්සේ විශ්වාස කරාම උන්වහන්සේ කරන දේ මනුෂ්‍ය දකින්නට යනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ මහිමය දකින්නට යනවා. වීලියත් ඇති මිනිස්සු සුව වුණා. උන්වහන්සේ විශ්වාස කරපු නිසා. ප්‍රේමවන්තේනි, ඒ වගේම විශාල ණයබරෙන් ජීවත් වෙච්ච මිනිස්සු අර තෙල් කුලාව නිසා ආශිර්වාද ලැබපු ස්ත්‍රිය උන්වහන්සේගේ මහිමය දැක්කා. උන්වහන්සේ විශ්වාස කරා. ඒ ප්‍රපේතවරයාගේ භාර්යාව උන්වහන්සේ විශ්වාස කරා. එවිට උන්වහන්සේ කරපු දේ ඇය දැක්ක සහ උන්වහන්සේගේ මහිමය දැක්කා. ප්‍රේමවන්තේනි, දෙවියන්ගේ වචනේ ඇතිතරම් මේ සඳහා සාක්ෂි තිබෙනවා. මම ඒ ගැන මතක් කරන්නට යන්නේ නැහැ. ඒ ගැන කතා කරන්නට යන්නේ නැහැ දීර්ඝ ලෙස. නමුත් ප්‍රේමවන්තේනි, අද දවසේ ඔබ මුහුණ දෙන වාතාවරණය, ඔබේ ජීවිතයේ රෝග නිසා, පීඩා නිසා, වෙනත් ප්‍රශ්න නිසා, පෞල් ජීවිතයේ ප්‍රශ්න නිසා, දරුවන්ගේ කාරණා නිසා, තව වෙනත් බොහෝ කාරණා නිසා ඔබ විඳින වේදනාව, පීඩනය, ප්‍රශ්නය, අභියෝගය දන්නේ ඔබයි ප්‍රේමවන්තේනි. සමහර අය තමන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරුව සීදි විනාසා ගන්නවා. නමුත් සීදි විනාසා ගැනීම විසඳුම නොවේ. ප්‍රේමවන්තේනි, ඔබේ ජීවිතයේ ඔබට විසඳන්නට බැරි ඕනිම කාරණාවක් විසඳන්නට ඒ දෙවියන් වහන්සේට බලය තිබෙනවා. ප්‍රේමවන්තේනි, ඔබට විසඳන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. ප්‍රේමවන්තේනි, ඔබට එක දෙයක් කියන්න කැමතියි. සමහර වෙලාවට ඔබේ ජීවිතයේ ඔබ මුහුණ දෙන කාරණා නිසා ඔබ තනියෙන් වේදනාව විඳිනව වෙන්නට පුළුවන්. ඔබ ආතතියෙන්, කාංසාවෙන්, ඖෂධ ගනිමින් ඔබ ජීවත් වෙනවා වෙන්නට පුළුවන්. ඇයි ඔබ තවත් කැළඹී? ඇයි ඔබ තවත් කනස්සල්ල වී? ඇයි ඔබ තවත් බය වී? ඇයි ඔබ තවත් තැති ගනිමින් සිටින්නේ? උන්වහන්සේව විශ්වාස කරන්න. මුළු හදවතින්, මුළු ශක්තියෙන්, මුළු බුද්ධියෙන් උන්වහන්සේ විශ්වාස කරන්න. ඔබේ බුද්ධිය, ඔබේ ශක්තිය, ඔබගේම නුවණින් හිතන්නේ නැතුව ඔබ මුළු හදවතින්ම උන්වහන්සේව විශ්වාස කරන්න. සැක නොකොට විශ්වාස කරන්න. එවිට ඔබ උන්වහන්සේ ඔබේ ජීවිතේ කරන්ට යන මහත් දේ දකින්නට යනවා. ඔබට කරන්ට බැරි දේ, ඔබට නොවිසිතුරු කාරණාව, විසඳ ගන්නට බැරි වෙච්ච කාරණාව, ඒ සියලු කාරණා මේ වෙලාවේ ඔබ විශ්වාසවන්තව අවංකව උන්වහන්සේට බාර දෙන්න. කියන්න උන්වහන්සේට, මගේ ජේසුනි, සැක නොකොට කියන්න, විශ්වාස කොට කියන්න උන්වහන්සේට ඔබේ ජීවිතයේ ප්‍රශ්නය, ඔබේ ජීවිතයේ අභියෝගය, ඔබට විසඳ ගන්නට බැරි කාරණාව උන්වහන්සේට මේ වෙලාවේ කියන්න. එවිට ඔබේ ජීවිතේ උන්වහන්සේ මහත් දෙයක් කරන්නට යනවා. මහත් දෙයක් කරන්නට යනවා. පුදුම දෙයක් කරන්නට යනවා. ඔබ උන්වහන්සේගේ මහිමය දකින්නට යනවා පමණක් නොවේ, ඒ මහිමය ගැන ඔබ සාක්ෂි දරන්නට යනවා. ප්‍රේමවන්තයනි, මක්නිසාද? උන්වහන්සේ විශ්වාසවන්ත දෙවි කෙනෙක්. මේ ප්‍රේමවන්තයනි, දෙවියන්ගේ වචනයකට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒක තවත් පොතක් නෙවෙයි. ඒක තවත් වචනයක්ම පමණක් නොවේ. ප්‍රේමවන්තයනි, දෙවියන්ගේ වචනය ලියා තිබෙන හැම කාරණාවක්ම දැනුත් ජීවමානව ඉෂ්ට වෙනවා. ඔබ උන්වහන්සේ පරීක්ෂාව නොකොට උන්වහන්සේ කෙරෙහි අවංක විශ්වාසයෙන් මුළු හදවතින් ඔබේ කාරණාව උන්වහන්සේට කියන්න. උන්වහන්සේ
ඒ කාරණාව විසඳන්නට යනවා. ඔබ සුව කරන්නට යනවා, ඔබ නිදහස් කරන්නට යනවා, ඔබ ජය ලබන්නට යනවා, ඔබ ශක්තිමත් වෙන්නට යනවා. ඔබ කියන්න උන්වහන්සේට ඔබේ හදවතේ තිබෙන කාරණාව. එවිට උන්වහන්සේ ඔබේ ජීවිතයේ පුදුම දෙයක් කරන්නට යනවා. දැනුත් ඔබ මේ වචනය අහන වෙලාවෙත් උන්වහන්සේ ඔබේ ජීවිතයේ යම් දෙයක් කරමින් සිටිනවා. ප්‍රේමවන්තයනි, ඔබේ ජීවිතයේ උන්වහන්සේ කරන දේ ඔබේ ඇස් වලින් දකින්නට යනවා. ඔබගේ හදවතින් ඒක අත්දකින්නට යනවා. ඔබේ ජීවිතයේ ඒක අත්දකින්නට යනවා. ප්‍රේමවන්තයනි, ඔබ උන්වහන්සේගේ මහිමය දකිනවා. අපි මාතෘකාව කිව්වා, නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නේය. නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නේය. නැවත වාරයක් කියනවා, නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නේය. තව විදිහකින් කිව්වොත්, නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කරන්ට යන දේ ඔබ දකින්නට යනවා. සහ උන්වහන්සේගේ මහිමය ඔබ දකින්නට යනවා. ඒ මහිමය දැකලා බොහෝ අය උන්වහන්සේ විශ්වාස කරා. යුදෙව්වෝ උන්වහන්සේ අදාගත්තා. උන්වහන්සේ කරපු දේ දැකලා. ප්‍රේමවන්තයනි, ඔබේ ජීවිතේ උන්වහන්සේ කරන්ට යන දේ සහ කරපු දේ දැකලා ඔබ දකින්නේ මහිමය ඔබ තුලින් අන්මනුෂ්‍යව දකින්නට යනවා. ඔබ තුලින් අන්මනුෂ්‍යව දකින්නට යනවා. උන්වහන්සේ විශ්වාස කරොත්, උන්වහන්සේ විශ්වාස කරලා ඔබ අන් අය උදෙසා යාචනා කළොත්, ඔබ දන්නවද ඔබ තුලින් උන්වහන්සේගේ මහිමය අන්මනුෂ්‍යව දකින්නට යනවා. ඔබ විශ්වාස කරොත් ඔබ ජේසුස් වහන්සේගේ මහිමය ඔබේ ජීවිතයේ ඔබ අත්දකින්නට යනවා. ඒ වගේම ඔබ අන් අය උදෙසා හදවතින්ම යාචනා කරනකොට ඔවුන්ගේ ජීවිතයේ සිදුවෙන වෙනස්කම සහ උන්වහන්සේගේ මහිමය ඔබ තුලින් අන්මනුෂ්‍යව දකින්නට යනවා. මක් නිසාද? ඔබ තුල වැඩ වාසය කරන්නේ ජේසුස් වහන්සේ, සැබෑ වූ ශුද්ධ වූ වහන්සේගේ, දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා, මඟ පෙන්වනවා, ශක්තිමත් කරනවා. ප්‍රේමවන්තයනි, ඒ මඟ පෙන්වන දෙවිඳුන් ඔබ සමග සිටින නිසා බය වෙන්න එපා, කැළඹෙන්න එපා. ඔබ වෙනුවෙන් උන්වහන්සේ සටන් කරනවා. ඔබ වෙනුවෙන් උන්වහන්සේ සටන් කරනවා. ඔබ වෙනුවෙන් උන්වහන්සේ සටන් කරනවා. ඔබේ ප්‍රශ්නය වෙනුවෙන් උන්වහන්සේ සටන් කරනවා. ඔබේ රෝග පීඩා වෙනුවෙන් උන්වහන්සේ සටන් කරනවා. ඔබේ පෞල් ජීවිතයේ ප්‍රශ්න වෙනුවෙන් උන්වහන්සේ සටන් කරනවා. ඔබේ ආර්ථික ප්‍රශ්න වෙනුවෙන් උන්වහන්සේ සටන් කරනවා. ඔබේ ජීවිතයේ ඔබට විසඳන්න බැරි හැම කාරණාවකදීම උන්වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරනවා. ඒ නිසා බය වෙන්න එපා, කැළඹෙන්න එපා, තැති ගන්න එපා. තව එක අවවාදයක් ඔබට දෙන්නම්. සමහර අය උන්වහන්සේව විශ්වාස කරලා, උන්වහන්සේ ඔවුන්ගේ ජීවිතේ කරපු දේවල් දැකලා, උන්වහන්සේගේ මහිමය දැකලා කාලයකට පස්සේ වාංක ලෙස උන්වහන්සේ අත්හැර ඔවුන්ගේ කැමැති මාර්ගවල රිසිසේ ගමන් කරනවා. පරණ තෘෂ්ණාවල, වහල්කම්වල තවදුරටත් ජීවත් වෙනවා. ප්‍රේමවන්තයනි, උන්වහන්සේ අත්හැර ඔබ යන ගමනේ තීරණ කුමක්ද? උන්වහන්සේ අත්හැර ඔබගේ ජීවිතයේ පදනම කුමක්ද? බලාපොරොත්තුව කුමක්ද? ප්‍රේමවන්තයනි, උන්වහන්සේ මේ හැමදේම දන්නේ ඔබට తాවකාලික සුවයක්, తాවකාලික සැනසීමක් පමණක් අත්දකින්නට නොව. ප්‍රේමවන්තයනි, ඔබ පොළවේ සමහර මහිමයන්, දෙවියන් වහන්සේගේ මහිමය ඔබ දකින්නට ඇති. සමහර රෝගවලින්, පීඩාවලින් ඔබේ නොවිසඳුණු කාරණා විසඳමින් උන්වහන්සේ ඔබේ ජීවිතයේ මහත් දේ කරමින් ඔබ උන්වහන්සේගේ මහිමය දැක්ක කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අය උන්වහන්සේගේ මහිමය දැකලා පස්සේ උන්වහන්සේ අතහැරලා ඔවුන් කැමති මාර්ගයේ ගමන් කරනවා. නමුත් ඔබට එක දෙයක් කියන්නට කැමතියි. ඔබ හෝටලයකට ගිහිල්ලා කෑම කන්නට පෙර ඔබට රස සුප් එකක් දෙනවා. නමුත් රස සුප් එකෙන් සෑහීමකටපත් වෙන්න එපා. මක් නිසාද? ඔබට රස භෝජනයක් ඉන් අනතුරු පිළියෙල කර තිබෙනවා. ඔබ ඒක අනුභව කළ යුතුයි. සැබෑ රසය භුක්ති විඳින්නට නම්. මම මේ භෞතික උදාහරණයක් ගත්තේ ඔබට ඒ තුල පවතින්නට නොව. එහි අර්ථය මෙනෙහි කරන්න. ඔබට පොළවේ උන්වහන්සේ ආශිර්වාද කරන්නේ
උන්වහන්සේ ඔබේ ජීවිතයේ යම් දේවල් කරන්නේ ඔබට පොළොවෙන්ම සීමා වෙන්නට නෙවෙයි, මරණින් මතු ජීවිතේ මේ පොළොවෙන් එපිට ජීවිතේ ඔබට තිබෙනවා ඔබ නොදැක්ක සදාකාලික මහිමයක්. ඔබ දැක්කේ නැති ස්වර්ගීක අත්දැකීමක්. ප්‍රේමවන්තයනි, ඔබ දැක්කේ නැහැ සමහර රෝගීන් සුව කරන්නට බෑ කියලා අතහැර දමපු රෝගීන් උන්වහන්සේ විශ්වාස කරලා සුවය ලබලා උන්වහන්සේගේ මහිමයක් දැක්ක අය ඕනෑ තරම් සිටිනවා. නමුත් ඔබට කියන්න පුළුවන් එවැනි සාක්ෂි අපට ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම ඔබ නොදුටු ස්වර්ගය, ඔබ නොදුටු ස්වර්ගික ජීවනය, ඔබ නොදුටු ස්වර්ගික මහිමය ඔබට සදාකාලිකව අත්පත් කරගන්න පිණිස ඔබ නොලවෙති ඉදිරියටම උන්වහන්සේව විශ්වාස කරන්න. ඒ විශ්වාසය දවසකට දෙකකට සීමා කරන්නේ නැතුව එක ඔබේ හුස්ම තිබෙන තාක්කල්, දිවි තිබෙන තාක්කල් උන්වහන්සේව විශ්වාස කරන්න. දිවි තිබෙන තුරාවටම ඔබ උන්වහන්සේගේ මහිමය දකින්නට යනවා. එපමණක් නොව ඔබේ දිවි කෙලවර වුණාට පස්සේ ඔබ සදාකාලික මහිමයත් අත්පත් කරගන්නට යනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. හැමෝටම ජේසු පීඨයි නැවත වාරයක් ඔබට මතක් කරන්න. උන්වහන්සේව විශ්වාස කරොත් ඔබ දෙවියන් වහන්සේගේ මහිමය දකිනවා. දැනටමත් ඒ ගැන ඔබට සාක්ෂි ඇති. ඒ වගේම ඉදිරියේදී ඔබට ඒක ගැන සාක්ෂි දරන්නට, උන්වහන්සේගේ මහිමය ගැන සාක්ෂි දරන්නට අවස්ථාව ලැබෙනවා. දෙවියන් වහන්සේ ඔබ එකිනෙකාට ආශිර්වාද කරන සේක්වා. හැමෝටම ජේසු පීඨයි.